යන්ද මාත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසන්ත කාලේ මල් පිපෙන කාලය බලන්න. අපි අද ඇතුල් වෙන්න යන්නේ ඉංජිනේරියන් ෆැකල්ටි එකේ ඉස්සරහින්. ඉතින් එතනින් දිගටම ගිහපහම අක්බාර් පාලම හම්බ වෙනවා. ඒ හරියනම් දිගටම තියෙන්නේ රෝස පාට රොබරෝසියා. ඔයාලට මල් ඔරුණක් හදාගන්න ඕන නම් ඉතින් මෙතන උඩ ඒක හදාගන්න බෑ. මොකද මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවා ෆොටෝස්ම ගන්න. මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා පුළුවන් ඔයාලට ගොඩාක් මල් වැටලා තියෙනවා. ඒ වගේ එකතු කරලා මල් ඔටුන හදාගන්න. හරි ඔන්න මල් ඔටුනත් හැදුවා. ඉතින් මේ පාලමේ මෝටර් සයිකලෙම යනවා පරිස්සමෙන්. ඒ වගේම බෑම නිද ගන්න යනවා නම් ඒත් පරිස්සමෙන්. අක්බාර් පාලමෙන් පල්ලෙහා සෙනෙට් එක ඉස්සරහ ඉගෙන පාරේ මේ විදිහට ලස්සනට රොබරෝසියා වැටිලා තියෙනවා. ඒ පාරේ දිගටම ගිහපුවම තියෙනවා ගොඩාක් රොබරෝසියා තියෙන ලස්සන රොබරෝසියා ගහක්. දිගටම දැක්කේ රෝස පාට රොබරෝසියා මල්. ඒ උනාට ලස්සනට කහ පාට මල් පිපුණු තැනුත් තියෙනවා. කහපාට මල් ගොඩක්ම තියෙන්නේ ජිම් එක හරි. එහෙම නැත්නම් ශාස්ත්‍ර පීඨයෙන් ඇතුළට යන පාරේ. ශාස්ත්‍ර පීඨයෙන් ඇතුළට යන පාරේ මුලින්ම අපිට හම්බුනේ බෝගන් විලා. ඔන්න දැන් ඇවිත් තියෙන්නේ කහමල් වසන්තයට. ඉතින් ගොඩක් ලස්සනයි නේද? මේ මාර්තු අග. තව අප්‍රේල්ෙදී ගොඩාක් මල් පිපිලා තියෙයි.